ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මේ හෝටන් තැන්නේ නෙළු වසන්තය පිළිබඳව එහෙම නැත්නම් මහා පරිමාණයෙන් මල් පිපිච්ච මේ සැනකෙලි ස්වරූපය දැක බලා ගන්න විශාල සෙනගක් මේ වුණට යන බව පේන්න තියෙනවා. ඒ සෙනග ඇත්තටම මේ වන විට විශාල විනාශයක් කළා තියෙන බවත් අපිට දැනගන්න ලැබෙනවා. ඒ වගේම අපි සමහර දර්ශන ඒ වගේම අපිත් මේ ප්‍රදේශයේ නිරීක්ෂණය කිරීමට යාමට බලාපොරොත්තු වෙනවා. මේ සියලුම කාරණා වලින් අපිට පේන්න තියෙන්නේ හෝටන් දැන්නටත් විශාල අනර්ථයක් මේ නෙළුමල් බලන්නේ නාය හරහා සිද්ධ වෙලා තියෙනවා කියන කාරණය. ඒකින්ද අපි මතක් කරනවා විශේෂයෙන්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණාකරලා මේ පාක් එකකට ඕනම වන උද්‍යානයකට තියෙනවා දෛනික ධාරිතාවයක් සංචාරකයන්ගේ කැරින් කැපැසිටි කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. ඒ දෛනික ධාරිතාවය මොකක්ද කියලා හඳුනාගෙන වහම ඒ අනුව කටයුතු කරන්න කියලා අපි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා. ඒකම අවශ්‍ය කරන තරම් නිලධාරීන් හෝටන් දැන්නට ලබා දීම අත්‍යවශ්‍යයෙන් කළ යුතු වෙනවා. තව දින කීපයක් මේ තත්ත්වයේ තියෙන නිසා ඒ වගේම අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා අසාමාන්‍ය විදියට මේක බලන්න යන්න සූදානම් වෙන්න එපා. ඒකෙන් කාටවත් මේක බලා ගැනීම නොහැකි වෙලා තියෙනවා. විශේෂයෙන්ම යනවනම් පුළුවන් නම් සතිය දවස්වල යන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මොකද සතියන්තය විශාල සෙනගක් එක සැරේ එනකොට ඒක වන උද්‍යානයේ දරා ගන්න බැරි තත්ත්වයක් ඇති කරලා තියෙනවා. ඒ එක්කම කියන්න ඕනේ මේ මල් පිපිලා තියෙන මාවතේ ලංකාවට ආවේනික උපවිශේෂයක් වෙච්ච කොටි බහුලව ජීවත් වෙනවා. ඒගොල්ලන්ගෙන් අනතුරක් වීමේ ඉඩකඩ තියෙනවා. ඒකින්ද මේ මාර්ගවල තනිව ගමන් කිරීම, මාර්ගයෙන් පිටත ගමන් කිරීම ඊටාම භයානක තත්වයක් බව මතක් කරන්න ඕනේ. ඒකම මතක් කරන්න ඕනේ වනසත්ව වෘක්ෂතා ආඥාපනතේ මේක ආරක්ෂිත ශාකයක්. මේ ශාකයේ මල් කැඩීම, ළඟ තබා ගැනීම, ප්‍රදර්ශනය කිරීම, ඒක ඡායාරූපයට මල් කඩලා ඡායාරූප ගැනීම, හිසේ පැලඳීම හෝ ඒ ප්‍රදේශයේ වෙනත් ශාක වලට හානි කිරීම මේ සියල්ලම දඩුවම් ලැබිය හැකි වැරදි. ඒවා පිළිබඳව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමහර මුහුණු පොත්වල තියෙන සටහන් සහ ඡායාරූපත් එකතු කළා ඉදිරියේදී දඬුවම් ක්‍රියාවලියකට යාමට බලාපොරොත්තු වෙනවා. ඒකින්ද අපි ඉල්ලා සිටිනවා එවැනි අනර්ථකාරී එහෙම නැත්නම් විනාශකාරී ක්‍රියාවලට යන්න එපා කියලා. ඒකම විශේෂයෙන් මතක් කරන්න ඕන කාරණාවක් තියෙනවා. අපිට වන උද්‍යානයකට යනකොට ගෙනියන්න පුළුවන් වන උද්‍යානයක් තුල වන උද්‍යානට මොනවා ගෙනිච්චත් අපිට තියලා එන්න පුළුවන් ඇත්තටම පහසටහන් විතරයි. අනිත් අපි ගෙනියන සියලු දේවල් රැගෙන එන්න ඕන අපේ අඩිසලකුණු විතරයි තියලා එන්න පුළුවන්. ඒකම අපිට වන උද්‍යානයකින් රැගෙන එන්න පුළුවන් ඡායාරූප සහ ඒ මතක සටහන් පමණයි, වෙන කිසිවක් ගේන්න බෑ. ඒකින්ද අපි මේ පැල එකතු කරන්න හදන, මල් කඩන්න හදන, ඒ වගේම වෙනත් ශාක එකතු කරන්න හදන, ඒ වගේම මේ මුවාවෙන් එන ජාන මංගොල්ලකාරයෝ ඇතුල් වෙන තත්ත්වය අපි දකිනවා. ඒගොල්ලොන් එකතු කරන කටුස්සන් වේවා, වෙනත් සතුන් වේවා, ඒ සියල්ලම ඊටාම නීති විරෝධී තත්ත්වයන්. ඒකින්ද අපි මේ නරඹන්නන්ගෙන් ඉල්ලා සිටිනවා මේ තත්ත්වයටපත් වෙන්න එපා කියලා. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා වහම මැදිහත් වෙලා මේ පරිසර පද්ධතියට වෙන විනාශය අවම කරන්න කටයුතු කරන්න කියලා.